Vishwa Vimukti Photography. Capture your special moments with perfection. තෙරුවන් සරණයි. වෙරගම ශ්‍රී ගංගාතිලකාරාම අප විහාරස්ථානයේ පිහිටි ශ්‍රී විමලානන්ද දහම් පාසල වෙරගම ශ්‍රී ගංගාතිලකාරාම විහාරස්ථානයේ නිර්මාතෘවර දික්කුමුරේ විමලානන්ද නායක මාහිමිපාණන් වහන්සේගේ යුගයේ උන්වහන්සේගේ ආශිර්වාද ඇතිව ආරම්භ වූ මේ ප්‍රදේශයේ පිහිටි ඉපැරණි දහම් පාසල. මේ දහම් පාසල කාලයක් අභාවයට පත්ව තිබී පසුව 1997 වර්ෂයේ මැයි මාසේ 9 වන දින වෙරගම ශ්‍රී ගංගාතිලකාරාමාධිපති අප ගුරු දේවෝත්තම අවසරයි පූජ්‍ය එල්ලාවල ධම්මවංශ නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි ආරම්භ වූ අතර මේ දහම් පාසල මෙතුවක් කාලයට අඛණ්ඩව පවත්වාගෙන ඒමේදී අපගේ ගුරු දේවෝත්තම නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා නොබදව ලැබෙන්නට යෙදුණා. මේ ප්‍රදේශීය දහම් පාසල් අතර අප දහම් පාසල ඉතාමත් දීප්තිමත් දහම් පාසලක්. විවිධ දක්ෂතා සහ කුසලතාවයන්ගෙන් පිරි දරුවන් සිටින දහම් පාසලක්. ඒ අනුව දහම් පාසල තුලත් ශාසනාරක්ෂක බල මණ්ඩලය තුලත් ඉතාමත් දීප්තිමත් දහම් පාසලක් හැටියට අප දහම් පාසල සඳහන් කරන්නට පුළුවන්. දහම් පාසල තුල අධ්‍යාපනය ලබා දෙන ආචාර්ය මණ්ඩලය නිස්සරණාධ්‍යාසයෙන් යුතුව එදා සිට අද දක්වා දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දෙමින් මේ උතුම් සත්කාරය ඉෂ්ට සිද්ධ කරන්නට ඊ අය ඉමහත් කැපවීමක් කරනවා. අප දහම් පාසලේ අධ්‍යාපනය ඉගෙනවීම් කටයුතු සිදු කරන ආචාර්ය මණ්ඩලය අතර වර්ෂ 25කට වඩා සේවා කාලයක් ඇති ආචාර්ය මණ්ඩලය කිහිප දෙනෙක්ම අප දහම් පාසලෙහි ඉගෙනවීම් කටයුතු වල නිරත වෙනවා. විහාරස්ථානයේ ගෞරවනීය මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා පරිදි දහම් පාසල අපි පවත්වාගෙන යනු ලබනවා. නිස්සරණාධ්‍යාසයෙන් ස්වේච්ඡාවෙන් මේ කරන කාර්යය ඉෂ්ට සිද්ධ කිරීමේදී විවිධ අභියෝගයන් වලට මුහුණ දුන්නත් ඒ අභියෝගයන් හමුවේ නොසලී අපි දහම් පාසල අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධව
අපි අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව අපි අපේ ආචාර්ය මණ්ඩලයේ සමග දහම් පාසල ඉදිරියට පවත්වාගෙන යෑමේ කාර්යය නිරත වෙනවා. වර්තමානයේ වෙන විට දහම් පාසලෙහි අධ්‍යාපනය ලබන සියලු දරුවන්ට සෑම සතියකම දිවා ආහාරය අප දහම් පාසලෙන් ලබා දෙනවා. ඒ දිවා ආහාරය ලබා දීමේදී දේශීය මෙන්ම විදේශීය අප දායක පින්වතුන් මේ සඳහා දායක වෙමින් ක්‍රියා කරනු ලබනවා. ඒ හැම දිනමත් අපි මේ මොහොතේදී කෘතවේදීව සිහිපත් කරනවා. වගේම මේ දහම් පාසල පවත්වාගෙන යෑමේදී අපේ ගුරු දේවෝත්තම නායක හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරුවනේ අවවාද අනුශාසනා නොබදව ලැබෙනවා. ඒ පිළිබඳවත් මේ මොහොතේ සිහිපත් කරනවා. අප දහම් පාසල අපගේ වරමුණ පරමාර්ථය දිනෙන් දින දියුණු වෙනවා දැකීමයි. ඒ සඳහා අපි නිරන්තරයෙන්ම කටයුතු කරනවා. නිසා මේ කාර්යය ඉෂ්ට සිද්ධ කරගෙන යෑමේදී මේ සඳහා උරුදෙහි දෙන හැම දිනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සුවහසක් බෞද්ධ ගැමි ජනයාගේ නිතර වන්දනාවට පාත්‍ර වන මේ විහාරස්ථානයේ බෝධීන් වහන්සේගේ ආශිර්වාදය නිතර මේ වේරගම ජනතාවගේ හදවතේ ගිගුම් දෙයි. එම විහාරස්ථානයේ වැඩවිසූ නායක ස්වාමීන් වහන්සේලාගේ උදාර නායකත්වයේ තුලින් හා දැඩි කැපවීම මගින් දැයට දායාද වූ සිංහල බොදු ජනතාවගේ දුවදරුවන් හට දහම් අධ්‍යාපනය ලැබීම සඳහා වැඩවිසූ පූජ්‍ය දික්කුඹුරේ විමලානන්ද ස්වාමීන් වහන්සේගේ උදාර සංකල්පයකට අනුව සිරි විමලානන්ද දහම් පාසල නමින් බෞද්ධ ගම්වාසී ජනතාවගේ දූදරුවන් හට දහම් අධ්‍යාපනය ලැබීමට දහම් පාසලක් ආරම්භ විය. මුල්වරට ආරම්භ වූ දහම් පාසල කාලයාගේ ඇවෑමෙන් බැසී ගිය අතර ඉන්පසු වර්ෂ 1997 මැයි මස 7 වන ඉරිදින නැවත එම දහම් පාසල ආරම්භ වූ අතර එසේ ආරම්භ වූ මෙම දහම් පාසලේ වර්තමාන ප්‍රධානාචාර්ය තනතුර හොබවනු ලබන්නේ පූජ්‍ය දේවුන්දර නන්දරතන ස්වාමින් වහන්සේය. උන්වහන්සේගේ නායකත්වය සහ දූරදර්ශී මඟ පෙන්වීම යටතේ වර්තමානය තුළ දහම් පාසල තුළදී දරුවන් උදෙසා වැඩසටහන් මාලා රාශියක් මාසිකව ක්‍රියාවට නංවනු ලැබේ. දහම් දරුවන් හට බුද්ධ වන්දනාව සහ වතාවත් සිදු කළ යුතු නිවැරදි ආකාරයත් දහම් පාසල් එන දරුවා හික්මුණු ශික්ෂාකාමී දරුවෙකු කිරීමේ උදාර සංකල්පයෙන් ක්‍රියා කරන උන්වහන්සේ වර්තමාන දහම් අධ්‍යාපනය ලබන දරුවන් උදෙසා සීල භාවනා වැඩසටහන් මාසිකව ක්‍රියාවට නංවනු ලැබේ. තවද දහමින් පෝෂිත වූ ඇදුරු මඩුල්ලක් යටතේ දහම් අධ්‍යාපනය ලබන දරුවන් දහමින් පෝෂණය කරවා දැයට දායාද කිරීම මේ ගුරු මණ්ඩලයේ උදාර සංකල්පයයි. පානදුර දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ තිබෙන දහම් පාසල් අතුරින් දීප්තිමත්ව බබලන සිරි විමලානන්ද දහම් පාසල ඉගෙනුම ලබන දූදරුවන්ගේ දක්ෂතා ඔප්නම් වන්න අප කැපවී වැඩ කරන අතර ගුරුවරුන් ඔවුන්ව මනා ලෙස පුරුදු පුහුණු කරමින් ඔවුන්ව තරඟ සඳහා යොමු කරයි. වේරගම ග්‍රාමයේ සිටින දුවා දරුවන් දහමින් පෝෂණය කර ඔවුන්ගේ අනාගතය බබලවන්නටද විමලානන්ද ගුරු ආචාර්ය මණ්ඩලය ගන්නේ අපමණ වෙහෙසකි. ඔවුන් ලැබෙනා විවේකී ඉරිදා දින තම කාලය ශ්‍රමය ගමේ දූදරුවන් උදෙසා ලබා දෙමින් නිරායාසයෙන් කරන්නා වූ මේ සේවය ඇගයුමට වචන නොමැත. සුවහසක් බුදුදරුවන්ගේ දහම් නුවණ පෝෂණය කිරීමට වෙහෙස වන්නා වූ සිරි විමලානන්ද දහම් පාසලේ ඉදිරි අනාගතය ගොඩනගමින් සමාජයට දහමින් සහ සිතුවිලි වලින් පොහොසත් සමාජයක් බිහි කිරීමට වාසනා ශක්තිය ලැබේවායයි අපි සියලු දෙනාම හදවතින් ප්‍රාර්ථනා කරමු.